Bitcoin up වේද down වේද කියලා හොය ඉන්නකොට මට මාරම ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් හම්බුණා. දැන් මේ වීඩියෝ එකේ එයා කියනවා දැන් මේක 1 month තමයි දාලා තින්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් 1 month candle chart එක. දැන් මේ index chart එක දාලා තින්නේ. මොකද index chart එක දැම්මට පස්සේ තමයි අපිට මේ කාල සීමාව හොඳටම බලා ගන්න පුළුවන්. දැන් මේ 2010 ඉඳලා 2026 කාල සීමාව දක්වාම Bitcoin එක ගිය විදිහ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන. හරිද? දැන් එයා මෙතනදී කියනවා හැම bear market එකකදීම හරිද? දැන් මේක හැදෙන 1 month candle මේ candle එක ළඟ green candle දෙකකට වැඩිය හැදිලා නැහැලු. එහෙම green candle දෙකකට වැඩිය හැදෙනවා නම් එතනින් පස්සේ bull market එකක් ලෝ පටන් ගන්න. දැන් මේ වීඩියෝ එකේ කියන එක මම මේ කියන්නේ. හරිද? දැන් මම මම පොඩක් හොයලා බලුවා බලද්දි වැඩේ ඇත්ත. මම ඔයගලන්ට එක මේ කරලා පෙන්නන්න. දැන් ගොඩක් දෙනෙක් දන්නවනේ මොකක්ද bull market එකක් කියන්නේ මොකක්ද bear market එකක් කියන්නේ කියලා. දැන් එක්සැම්පල් එකක් විදිහට මේ විදිහට market එකක් ගත්තාම අපි මේකේ bull market එකක් කියලා කියන්නේ දැන් මේක අපි ගත්තොත් එහෙම අතන bull market එකක්. මෙතන වෙලා තියෙන්නේ bull market එකක්. එතකොට bear market එකක් කියන්නේ මේක. හරිද? ඒ කියන්නේ price එක down trend එකක් තියෙනවා නම් අපි bear market එකක් කියලා කියන්නේ. මෙන්න මේ විදිහට down trend එකක් තියෙනවා නම් bear market එකක්. එතකොට මේ විදිහට up පැත්තට market එකට යනවා නම් අපි ඒකට කියනවා bullish market එකක් කියලා. මෙයා කියන්නේ මෙතන මේ bear market වල green candle දෙකක් කවදාවත් දෙකකට වඩා හැදිලා නැහැ කියලානේ. ඒ කියන්නේ bear market එකක් continuously යනවා නම් green candle දෙකකට වැඩිය හැදෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. දැන් අපි දැන් මුලින් ඉඳලා බලමු ඒක කියනම්. දැන් මේ තින්නේ අපි ගත්තොත් එහෙම 2009 වගේ කාල සීමාව. හරිද? 2010 2009 වගේ. දැන් මෙතනදී අපි ගත්තොත් ඔන්න අපි දැන් පළවෙනි bear market එක තමයි මේදී. දැන් මේ bear market එකේදී මෙතන green candle නැහැ. ඒතකොට අපේ bullish market එකනේ හැදිලා තියෙන්නේ. දැන් මෙතනක් තියෙනවා bear market එකක්. දැන් මේ bear market එකේ අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන තියෙනවා එක green candle එකක්. මෙතන දෙකක් හැදිලා තියෙනවා. ඒනකට තුනක් නැහැ. ඒ නිසා මේක කන්ටිනියු වෙලා තිනවා පල්ලෙහාට. දැන් මෙතන දෙකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තුන හැදිච්ච හැටි. දැන් මෙතන තුනක් හැදිලා තියෙනවා. තුන හැදිච්ච හැටි ඔන්න මාකට් එක බුලිෂ් වෙලා තියෙනවා. දැන් මෙතන තියෙනවා bear market එකක්. දැන් මේ bear market එකේ එයා කියන විදිහට ඇත්ත මෙතන green candle එක ළඟ දෙකක් හැදිලා නැහැ. මේ එක එක නම් හැදිලා තියෙනවා. ඊට පස්සේ මෙතන දෙකයි තුනක් හැදිලා මේක කන්ටිනියු වෙලා තියෙනවා බුලිෂ් මාකට් එකකට. මෙතන ගත්තා. දැන් මේකත් bear market එකක්. මේ bear market එකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් green candle දෙකයි හැදලා තියෙන උපරිම. හරිද? තුනක් නැහැ. දැන් මේක පල්ලෙහාට ඒ කිව්ව විදිහටම කන්ටිනියු වෙලා ගිහිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතන green candle 1 2 3 හැදිච්ච හැටි market එක bullish වෙලා තියෙනවා. දැන් අපි ඉන්නේ මෙතනනේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් 1 month candle chart එකේ අපි ඉන්නේ මෙන්න මේ සීමාව. හරි. දැන් මෙතන ඔන්න තුන්වෙනි green candle එක දැන් create වීමෙන් තියෙන දැන් bitcoin එකේ තියෙන 81601 එතකොට දැන් ඔන්න තුන්වෙනි candle එක create වෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේක නෙමෙයි. වැඩේ තියෙන්නේ මේක close වෙනකන් ඉන්න ඕනේ. තාම මේක continue වෙනවනේ. දැන් මේක close වෙන්න 1 month close වෙන්න දවස් 24ක් තියෙනවා තාම. එතකොට මේ දවස් 24 දී මේ candle එක මේ ගිය candle එකට මෙන්න මේ candle එකට වඩා පහලින් හැදුනොත් මේක වා දන්නවා මේක red වෙනවා. මේ candle එක red වෙනවා. එතකොට අර history එක repeat වෙනවා. මොකද තුනක් හැදිලා නැති හින්දා. එතකොට දෙකක් හැදුණා කියන්නේ continuously මේක පල්ලෙහාට මෙහෙම එන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. දැන් ඔයා හිතන්න මෙතන රතු වුණා කියලා මේක. මේ candle එක රතු වුණොත් එහෙම market එක තවදුරටත් bear market එකක් දක්වා එන්න පුළුවන්. හැබැයි මේක මේ විදිහට close වුණොත් green candle එක close වුණොත් ඔන්න අපිට නැවත bullish market එකක් බලා ගන්න පුළුවන් කියලා තමයි මම මේ දැකපු වීඩියෝ එකෙන් කියන්නේ. ඉතින් ඔයා හිතන්නේ මොකක්ද? පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න.